අයෝගේයොන්ජ මත්තානං යෝගස්මින්ච අයෝජයං අත්තං හිත්වා පියග්ගාහි විහේ තත්තානු තමා නොයෙදිය යුත්තෙහි යෙදෙන යෙදිය යුත්තෙහි නොයෙදෙන වැඩ ඇති තුන් ශික්ෂා පිරීම හැර දමා පස්කම් සුවම ප්‍රිය කොට ගන්නා වූ පුද්ගලයා තමාට වැඩක් සිදු කර ගන්නා වූ ආත්මානුයෝගියා දැක ඔහුට ඊර්ෂ්‍යා කරයි. මාපියේහි සමාගන්චි අප්පියේහි කුදාචනං පියානං අදස්සනං දුක්ඛං අප්පියානං ච ප්‍රියයන් සමග එක් නොවව අප්‍රියයන් සමග නම් කිසි ලෙසකවත් එක් නොවව ප්‍රියයන්ගේ නොදැක්ම දුකකි එසේම අප්‍රියයන්ගේ දැක්මද දුකක්ම වන්නේය. තස්මා පියං නකෛරාථ පියාපායෝ හි පාපකු ගන්ධාතේ සංනවිජ්ජන්ති යේසං නත්ති පියාපියං. පුත්‍ර දාරාදී කිසි කෙනෙකු හෝ රන් රිදී ආදී කිසි දෙයක් ප්‍රිය කොට නොගත යුතුය. ප්‍රියයන්ගෙන් වෙන්වීම දැරිය නොහැකි වූ ලාමක කරුණකි. යම් කෙනෙකුට ප්‍රිය අප්‍රිය යන දෙකම නැද්ද ඔවුන්ට කෙලෙස් ගැටද නැත. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. ප්‍රියයන් නිසා ශෝකය හටගන්න. ප්‍රියයන් නිසා බිය හටගන්න. ප්‍රියයන්ගෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. එසේනම් කුමන බියක්? බේමතෝ ජායති සෝකෝ බේමතෝ ජායති භයං බේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. ප්‍රේමය නිසා ශෝකය හටගන්න. ප්‍රේමය නිසා බිය හටගන්න. ප්‍රේමයෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. එසේනම් ඔහුට කුමන බියක්ද? රත්තියා ජායති සෝකෝ රත්තියා ජායති භයං
රතියා විප්පමුත්තස්සේ නත්ථි සෝකෝ කුතෝ භයං පස්කම් සැපෙහි ඇල්ම නිසා ශෝකය හටගනී. ඇල්ම නිසා බිය හටගනී. ඇල්මෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. එසේනම් ඔහුට කුමන බියක්ද? කාමයතෝ ජායති ශෝකෝ කාමයතෝ ජායති භයං කාමයතෝ විප්පමුත්තස්සේ නත්ථි සෝකෝ කුතෝ භයං වස්තුකාම ක්ලේශකාම දෙක නිසා ශෝකය හටගන්න. එනිසා බියද හටගන්න. එයින් වෙන් වූවහුට ශෝකයක් නැත. එසේනම් ඔහුට කවර බියක්ද? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්සේ නත්ථි සෝකෝ කුතෝ භයං ආශාව නිසා ශෝකය හටගන්න. ආශාව නිසා බිය හටගන්න. ආශාවෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. එසේනම් ඔහුට කවරනම් බියක්ද? සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්ච වේදිනං අත්තනෝ කම්ම කුබ්බානං තං ජනෝ කුරුතේ පියා සිව් පිරිසිදු සීලයෙන් හා සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත වූ නව ලෝකෝත්තර ධර්මයෙහි පිහිටි ඇත්ත කියන තමාගේ කටයුතු ත්‍රිවිධ ශික්ෂා පිරීම් ආදියෙන් කරන පුද්ගලයාට ජනයා ප්‍රිය කරයි. ඡන්ද ජාතෝ අනක්ඛාතේ මනසාච පුඨෝසියා කාමේසු ච අපටිපද්ධ චිත්තෝ උද්ධං සෝතෝති උච්චති. යමෙකු නිවන් පසක් කිරීමෙහි හටගත් ඡන්දය ඇත් යමෙක් සිතුනුත් එය ස්පර්ශ කරයි. කාමයන්හි නොබැඳුනේ එබඳු පුද්ගලයා ජල පහරේ ඉහළට යන්නේ කියනු ලැබේ. චිරප්පවාසින් පුරිසං දුරතෝ සොත්ති මාකෙතං ඥාති මිත්තා සුහච්චාච අභිනන්දන්ති ආගතං. නෑදෑ මිත්‍රයෝ හිතවතුන් කලක් වෙන්ව සිට
දුර සිට පැමිණි පුද්ගලයෙකු සාදරයෙන් පිළිගන්නේ යම්සේ කුසලය ඔබ පරලොවදී පිළිගන්නේද එසේමය. තත්තේ වේකතේ පුඤ්ඤම්පි අස්මා ලෝකා පරං ගතං පුඤ්ඤානි පති ගන්නන්ති පියං ඥාතිං වේ ආගතං. යමෙකු සිදු කරන ලද කුසල පරලොවදී ඔහු නෑයෙකුසේ පිළිගත